හෙලෝ යාළුවනේ වෙල්කම් බෑක් ටු මයි channel එක. ඉතින් අද ගෙනාවේ Granny chapter 2. ඉතින් අද මම මේ ගෙදරින් හෙලිකොප්ටරයෙන් පැනලා යනවා. මේ වලට බඩු මුට්ට අවශ්‍ය කරලා මේ ගෙදරින් පැනලා යනවා. කිව්වොත් මම මේ ගෙදරින් පැනලා යනවා. ඔයගොල්ලෝ බයින්ද බෆ්‍රෙන්ඩ්ස් මම පැනලා යනවා. ඒගොල්ලෝ මේ වීඩියෝ එකට යන්න කලින් subscribe කරන්න, like කරන්න, share කරන්න, අනිත් යාළුවන්ට බලන්න. ඉතින් ඒගොල්ලන්ට පේන ඇති මේ Granny පොඩ්ඩක් වෙනස් වෙලා. ඉතින් මම පොඩ්ඩක් play කරා. ඉතින් මම බැලුවා මොනවද කියලා. බලද්දි මේ Granny game එක වෙනස් වෙලා. අප්ඩේට් එකක් එන්න ඇති මම අප්ඩේට් කරේනවා. ඉතින් ඩිලීට් කරින්ද ඒම එකපාරටම එන්න ඇති ඒකත් එක්ක දැක්කනේ පොඩ්ඩක් අම්මා එනවා ඊයෝ දුවන්න දැන් මොනාරි එකක් ආවොත් දැන් කාපාට වගේ තමයි පේන්නේ. මොනාරි බඩු මුට්ටු ගන්නකොට කාපාට වගේ තමයි පේන්නේ. දන්නවනේ. ඉතින් ග්‍රැනි පොඩ්ඩක් වෙනස් වෙලා. ඉතින් අපි ප්ලේ කරලා බලමු මොනවා වගේ තියෙයිද කියලා. අද ඉතින් කොහොමත් මේ ගෙදර හෙලිකොප්ටරෙන් තමයි පැනලා යන්නේ. කොහොමත් ඉතින් මම පැනලා යනවා. ඉතින් බය වෙන්න එපා ඒක. ඉතින් ඒගොල්ලෝ කැමති විදිහට කරගන්න, කැමති විදිහට ලයික් කරන්න, ෂෙයා කරන්න, අනිත් ඒවාට බලන්න. කැමති විදිහට කරගන්න, අකමැති නම් කරන්න යන්න එපා. ලයික්, සබ්ස්ක්‍රයිබර්ස් ඔයගොල්ලෝ අනුව කැමැත්ත අනුව කරගන්න. මට ප්‍රශ්නයක් නැහැ ෆ්‍රෙන්ඩ්ස්. ඔයගොල්ලෝ විදිහ කරගන්න. මට එච්චර බලාපොරොත්තුවක් නැහැ ෆ්‍රෙන්ඩ්ස්. මට වීඩියෝ එක දාන්න විතරයි මට තියෙන්නේ වැඩි. දන්නවනේ ෆ්‍රෙන්ඩ්ස්. මෙතන බලමු මොනවද තියෙන්නේ කියලා. ඒක ඕනේ හෙලිකොප්ටරෙන් යන්න පොඩ්ඩක් වෙනස් වෙලා කියලා කිව්වේ. ඊට පොඩ්ඩක් දැන් දිලිසෙන මොනාරි. බඩු මුට්ටු ගත්තා. මෙතන යන්න බෑ වගේ ලොක් කරලා ඉන්න ඇති. මෙතන ලොක් වෙලානේ කොහොමද? බලමු. බෑ ෆ්‍රෙන්ඩ්ස්. කිව්වේ බෑ කියලා. Granny grandpa පේන්න නෑ. අපි මෙතනත් එතකන් චෙක් කරලා යම් පට් ගාලා. මුකුත් නෑ. සූපෝ නැති මම බෝටෙන් පැනලා යන එකත් මං ගේනවා අනිවාර්යෙන්ම ගේනවා මං. ඒ මම තව වීඩියෝ එකක් ගේනවා. අනිවාර්යෙන්ම ගේනවා ෆ්‍රෙන්ඩ්ස්. කිව්වමයි මං ගේනවා ගේන්න නැතුව ඉන්නේ. Granny කොහෙටද ගියේ? Granny එන් ඉස්සලා අපි අයින් Granny යනවද? යන්නකො මං ඉමීට එනවා පස්සේ. ආවොත් තමයි තියෙන්නේ වැඩි. අවුලක් නැහැ ඉතින් ෂේප් එකම යනවා. Granny ගියා. මේවා චෙක් කරලා යන්න. Granny ඉන්නේ. මට විශ්වාසයි නේ Granny ඉන්නේ කියලා. Granny આવත් ඉතින් මං දුවනවා. නෑනේ පොර පේන්න නෑ. හරි ඔක්කොම දැන් දිලිසිලා වගේ පේන්න අන්න එනවා. Granny ආවා කියලා අපි සෙලෙන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස්. අපි රවුම ගන්නවා. Granny දැක්කොත් දිලිසෙනවා. මොනවාද අනේ? අප්ඩේට් එකක් එවිලි ඒ ඇස්සේ. මෙතන ඒ ඇස්සේ මේක. කොහොම හරි පාන ගන්න. අප්ඩේට් එකක් ඇවිල්ලා තම මොනක් හරි එකක් තියෙනවා. නෑ ඔයා යන්න. ඔයා මෙතන ඇවිල්ලා ඉන්නේ. ඔය නේද ඔයන්න. හොඳට ඔයන්න. ඔයන්න ඉතින්. ටක්කල යන මට වැඩ තියෙනවා. ඔයා වගේ මේ ඉන්නේ ඇවිදගෙන. ටක්ලෙන්. ග්‍රෑන්ඩ්පා පොඩ්ඩක් කියලා ගියාට තමයි අපි යන්න ඕනේ. අද වන් ඩේ ගානට කියලා තමයි ටාගට් එක. හරිද ෆ්‍රෙන්ඩ්ස්? අපි ෂේප් එක යමුද? මේ මින්ට වෙලා නැහැ. කොහමද ගේම ගන්න. උඩ පොඩ්ඩක් බලමුද? එච්චර වෙනසක් පේන්න නැහැ. මේක තවත් දික් කරලා මේක. මේ තව වෙනස් වෙලා දැක්කනේ ෆ්‍රෙන්ඩ්ස්. Granny වෙනස් වෙලා පොඩ්ඩක්. මේ වගේ තිබ්බේ නෑ. ඔයගොල්ලන්ට දන්නවනේ තිබ්බේ නෑ කියලා. දැන් වෙනස් වෙලා. අනේ මන්ද ෆ්‍රෙන්ඩ්ස්. මේ Granny ගේ වෙනස් වෙනා ඉවරයක් නෑ. ඔයා දැක්කා කියලා අපි සෙලෙනවද ෆ්‍රෙන්ඩ්ස්? මේක දැක්කලු. දැන් grandpa හිටියොත් තමයි තියෙන්නේ හැටි. ඔයා එන්නකෝ. මෙතනත් යත්තිම මෙතන එක දාගමු ෂේප් එකේ. මෙතන දැම්මට පස්සේ මෙතන චෙක් කරලා මේකත් ඕනේ හෙලිකොප්ටර් මැනුවල් එක. අද පයින්ට පුළුවන් ලීසි වගේ මං හිතන විදිය. මේක ආරිනි. day 1 එකෙන් ගාන එක day 2 කරානේ. මේක දැකලා මම හිතුනේ දෙක්කේ නෑ කියලා. හවුලක් නේ. අර කොහොම හරි පට් ගාලා අද වැඩේ කරගන්න තමයි මගේ ටාගට් එක බලමු. කොහොම හරි අද කරන්න උත්සාහ කරනවා.
young shape එකේ ගේ වෙනස් වෙලා ෆ්‍රෙන්ඩ්ස් වැඩන්නේ. එතන චුට්ටක් ලස්සනයි. තව අප්ඩේට් එකක් එවිලින්ද I think ඕම තමයි. shape එකේ මේකත් ඕනේ අපිට මේක ඕනේ. හෙලිකොප්ටරෙන් පායින්න නම් ඉතින් මේ ෆොටෝ ටික ඕනේ වෙනවා. ඕනේ ලොක් වෙලානේ මං තාම ඇරියේ නෑ අපරාධේ ඇරියේ නැත්තේ. මුණ දේ බලන්නකො ෂිට් පරාදේ. අද ග්‍රැනිට අර ස්ටන් ගන්න ෂොටියක් හරි හම්බුනොත් සම්බෝලේ දෙනවා. ග්‍රැනි එනවලු. එන්ඩෝ ග්‍රැනි එන්ඩෝ වාගේ සද්ද වැඩි දැන්. ටික. දැන් ග්‍රෑන්ඩ් ෆයින්ඩ් දන්න ඒ අස්සේ උඩ. ඔය තවත් කරදරයක්. විදියට තමයි තියෙන්නේ වැඩි. නෑ පොර පේන්ට් නෑ. පොර නෑ මචං. මෙතන ෆොටෝ කෑල්ලක් තියෙනවා. මේකත් ෂේප් එකේ දාගන්නවා. දැන් ග්‍රැනි ඉස්සල්ලා අයියෝ. කොකෝ. ආරි ෆ්‍රෙන්ඩ්ස් මෙතන පෙට්‍රෝල් ගේන් එක තියෙනවා. ඒකත් ඒමම දාගන්නවා. ග්‍රෑන්ඩ්පා ගියාට පස්සේ. දැන් මේ ඔය නම. එච්චරට මතක නෑ මේකට. කොහොමත් මුලේ තියෙන වෙන පැත්තකනේ ඒකයි. මතක නෑ නිච්චරට. අන්න ඒකයි. කෝ මේක ගියාද? අයිපෝ දෙන්න වෙනවද ඒ ඇස්සේ? යෝ අනිත් එකක් කොයිද යන්නේ? අවු දොර අරිනවනේ. දොර ඇරියට වැඩක් නෑ කොහොමත් ඉතින් මේක මැරෙනකොට ආයිත් ලොක් වෙනවා. මම නිකමට දැන් දොර වැව්වොත් ටග්ලා ලොක් වෙන එකට යතුරු ඕනේ. ගොකට මම යතුරු ගන්න. තමයි කරදරයක්. අරක ගිහිල්ලා ඇතුළට ගිහිල්ලා කියලා වැඩක් නෑ. මෙතන මොනවද තියෙන්නේ කියලා බලමු. අම්මාරි එල වෙපන් කීයේ. අද දෙන්න ෂොට් එක. හරි එකක් දාගත්තා එහෙම. මේකත් ඇරලා තියාගන්න ඕනි ක්‍රේ. එත්තන් හරි. බෑ මේ ග්‍රෑනි ග්‍රෑන්ඩ්පාත් එක්ක කරන්න. අපරාධ වෙපන් කීයේ ගන්න බැරි වුණා. මෙතන මුකුත් නෑ මේක ඕනේ අඬුව. පොඩි වැඩක් කරන්න තියෙනවා. අන්න ඒකට තමයි අඬුව ගත්තේ. වෙන මොනටත් නෙමෙයි. කොහමද අද වැඩේ කරගන්න කියලා තමයි ටාගට් එක බලමු. අද කොහම හරි මම වැඩේ කරගන්න උත්සාහ කරනවා. හරි එල ෆොටෝ කෑල්ලක් තියෙනවා. එල මේක මෙතනින් ගත්තා. ෂේප් එකේ දුවන්න තියෙන්නේ දැන් ග්‍රැනි ඔය සද්දෙට එනවා ඇති. කොහොමද තින්නේ නෑ. අද අద్భుත ජීවිතේ ෂොට් එක දෙන්න පස්සේ යන්න ඇවිල්ලා. ඉච්චරු ජාට ඇවිල්ලා දිනවා. කොල්ලා හරි ෆ්‍රෙන්ඩ්ස් කොහමද ඒක? ග්‍රැනීගේ නෝලෙන් ගියේ වැඩක් නෑ. ග්‍රැනීට එච්චර මොලයක් නෑ. මාව අල්ලන්න එනවා. ඒ ඔක්කොම නැට්ට. ඔක්කොම ඊනේ ෆ්‍රෙන්ඩ්ස්. හරි මේක ගත්ත ෂේප් එකේ දුවන්න තමයි තියෙන්නේ අපිට. අන්න ග්‍රැනී එනවලු. ග්‍රැනී ආව කියලා මට පාන්ද ෆ්‍රෙන්ඩ්ස්. ඒක කියලා මට මොකෝ ලැග් එකක්. ලැග් වෙන්න නම් එපා. ලැග් වෙන්න එපා. ගේම් එකක් ගන්නේ. මේ අම්මා එනවා. හරි අපි පොඩ්ඩක් ෂොට් එන්නකෝ යා. ඒක දැක්ක කියලා මට පාන්ද. හරි ටග්ගලා ෂේප් එකේ යන් ගියා. මේක ගත්තා. වැඩි ෂොට් එක දුන්නා දෙන්න. මේ ග්‍රැනි වෙනස් වෙලා ඉඳ පොඩ්ඩක් අවුල් ඒකයි. කොහෙන්ද? ඔයා ඉවර. අනිත් එක ආවරේ. අද වර ෂොට් එක දීලා තමයි ෆ්‍රෙන්ඩ්ස් යන්නේ ග්‍රෑන්ඩ්පාගේ සීන් එකක් තියෙනවානේ. පොඩ්ඩේ සීන් එක අඩු කරන්න තමයි මං ආවේ. ඔයගේ අතුර ගත්තා. පොයින්ට් තමයි තියෙන්නේ. පාලයන් බා යන්න මග්ගුල. ඕක අදින් ඉවරයි. දැන් මාත් එක සෙල්ලම් දාන්න බෑ. යනවා ඇරේට. ඔයාද පාලි ගන්නවා කිව්වොත් පාලි ගත්තා. දැන් ඉලා පොඩ්ඩක් දී වැඩේ කරගෙන යන්න පුළුවන්. තව වැඩක් කරන්න තියෙන ඉඳ ඉතින් මට ඕන.
තව වැඩ ගොඩක් තියෙනවා ඉතින්. නැතුව නෙමෙයි. මේක අද පල්ලෙය පොඩ්ඩක් චෙක් කරලා බලමු මොනවද තියෙන්නේ කියලා. ක්‍රෝබා එකක් පේන්නේ නැහැ. ක්‍රෝබා එක මං තාම දැක්කේවත් නැහැ. තියෙයි. ක්‍රෝබා එකකිනුත් වැඩක් කරන්න තියෙනවානේ ෆ්‍රෙන්ඩ්ස්. අන්න ඒක. ඒ ආසේ ඩෝර් කෑල්ල. මට මොනටද ඔය ඩෝර් කෑල්ලක් ඕනි. මට ඕනි තව බඩු ගන්න. ඒ ආසේ මේකක් දෙන්න. මේක ගත්තේ ඒකත් අර වගේ දාන්න තමයි තියෙන්නේ ෆ්‍රෙන්ඩ්ස්. එච්චරයිනේ. අද කොහමද මම පැල්ල යනවා. මෙතන මොනාරි තියනවාද? ඕනේ. මම මේ උඩ චෙක් කරේ නෑනේ. මේකෙත් නෑ. මේකේ මොනවද අඬුවනේ තියෙන්නේ. මේකේ මොනුත් නෑ. මේකේ මොකුත් නෑනේ. පෙට්‍රල් කෑන් එක ගත්තා. ෂේප් එකේ අඬුව ගන්න තමයි තියෙන්නේ. හඬුවෙන් වැඩක් කරන්න දිනවා. වෙන මොකටවත් නෙමෙයිනේ. අන්න තාම එකෙන්ට ෂොට් එක දුන්නේ නැහැ. ෂොට් එක දෙන්න කලින් ග්‍රෑනි ග්‍රෑන්පා ආවොත් තමයි තියෙන්නේ වැඩි. ආදි ෂොට්ටි අරන් ආයි බුලට් ටිකක් ෂෝට් කරගෙන අර ජීවිත දෙන්න බලනවා. දෙන්න පුළුවන් වේද කියලා මට දන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස්. අන්න ඒකයි. වෙලාවට ග්‍රෑනි ග්‍රෑන්පා ඉස්සරහින් ආවොත් මට එච්චරම තමයි. දන්නවනේ ෆ්‍රෙන්ඩ්ස්. දැන් ඇරිලත් ඇති නිකන් අර හાર્ට් මෝඩ් වගේ තියෙන්නේ. පොඩ්ඩක් වෙනස් වෙලා ඉතින් අප්ඩේට් එකක් ඒස් ඇවිල්ලා ඒම මාරිනේ. මෙතන ලයිට් එකක් තිබ්බේ ලයිට් එකක් නේ නේ ආරයි. අම්මට එනවද ඔයා ඉවරයි. හැබැයි එක බුලට් එකක් තියෙන ටග්ලා ෂේප් එක කරනවා. ආරින් ෆ්‍රෙන්ඩ්ස් කෝබා එක මේ යකා ගාව තිබිලා තියෙන්නේ. දැන් ග්‍රෑනි ග්‍රෑන්පා ඉන්න ඉස්සෙල්ලා මම පැනිනවා. මෙතනින් එයිද? ආවොත් අවුලක් නැහැ. ෂේප් එකෙන් පැල්ල යනවා. ඒ කාටවත් නවත්තන්න බෑ ෆ්‍රෙන්ඩ්ස්. දැන් එනවා ඇති. පොඩ්ඩක් බයයි. අවුලක් නැහැ. ආපු ගමම ෂේප් එක යනවා. මේ මොකද්ද බං මේ තියෙන්නේ ඇස්සේ. මේකක් ඕනේ නැහැ මට. ඒකනේ කේන්තියන් ෆ්‍රෙන්ඩ්ස්. ආවනේ. ඇස් දෙක රතු වෙලා නැහැ. සුදුවට තියෙන. පයින්නවකෝ. ඒ ඇස්සේ මේ යකෙක් එනවා ඒ ඇස්සේ මෙතන. ඒ කාවට අවුලක් නැහැ මෙතනින් යනවා. දැකලා නැහැ. හරි. පොර දැකලා නැහැ. මේකත් අරමු ෂේප් එකේ. හරි. මේකක් ඕනේ. මෙතනින් එක විසික් කරා. දිව්ව තමයි කොල්ලෝ. මෙතන ඩක් ටේප් එක තියෙයිද? නෑනේ. මේ මෙතනද? දැන් පොඩ්ඩක් මේ බඩු ටිකක් තැන් තියෙන එක පොඩ්ඩක් මාරු වෙලා ෆ්‍රෙන්ඩ්ස්. දැක්කනේ මෙතන තමයි තියෙන්නේ. තින් ආයිදී රටවල් වෙනස් වෙලා. පොඩ්ඩක් යන්න තින්දෝ. ගෑණි එවිල්ලක් දන්නේ. ගෑණි ආවොත් ඉතින් මට එච්චරම තමයි. පොඩ්ඩක් යනකන් ඉමු. ඉතින් මම හිතන ඇති වීඩියෝ එක ලයික් එකක් දාලා ඇති කියලා. දාන්න නැතුව ඇති දන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ ඉතින් කරගන්න සතුටු විදියට. ඉතින් මට ප්‍රශ්නයක් නැහැ ෆ්‍රෙන්ඩ්ස්. එවිල්ලක් දන්නේ නෑ ගිහිල්ලා. දැන් තමයි පොර යන්නේ. ආයි මීට යන්න පුතෝ. මම ෂේප් එකේ පිටිපස්සෙන් එනවා. ග්‍රෑන්පා આવුත් තව සීන් එකක් ඒ ඇස්සේ. මේක යනකම් ඉන්න ඕනේ ඒ ඇස්සේ. ගියාද? අයියෝ දැක්කලු බං. හරි. කෑවන්. ඩේ 3 එකටත් ආවා ෆ්‍රෙන්ඩ්ස්. දැන් ඉතින් අංක 3 එකෙන්ද පොඩ්ඩක් වෙලා නෑනේ වෙලා නෑනේ. එච්චර ජට ඉස්සර නම් එහෙම නෙමෙයි. ඩේ 3 එකෙන්ද පරක් වෙනවා පොඩ්ඩක්. පුදුම ආවේ. මේක වෙනස් වෙලා තියෙන එක තමයි අවුල. ඉතින් මේ ගේම් එක අවුලක් නෑ. අද කොමරද ගේම ගන්නවා ෆ්‍රෙන්ඩ්ස්. ඩේ 3 එකෙන් අතර අද ගන්නවා. කෙලෙවුනා කියන්නේ ඉතින් එහෙම තමයි. අවුලක් නෑ. ගණන් ගන්න දෙපා ඔයගොල්ලෝ. ඔගොල්ලන්ට තියෙන්නේ මගේ වීඩියෝස් බලලා එන්ජොයි වෙන්න තමයි. සැලෙන්න එපා ෆ්‍රෙන්ඩ්ස්. නේද? දැන් මෙතන එයිද? ග්‍රෑන්පා.
ඔය ඉන්න පොර දැක්කලා නෑ. තියෙන්නේ මේක ෂේප් එකේ දාලා යනවලු. හරි ෆ්‍රෙන්ඩ්. මෙතන මේකෙක් යනවා. දෙන්න මෙන්නකෝ. පොර දැකලා නැහැ කොහමද ඒක? ඔයා ඔක්කොම ඉතින් ඉන්ටකින්වත් නොටකින්වත්. ආ ෂොටි කොයිද මේ කියන්නකෝ. ෂොටින් ඉතින් අද සම්බෝලයක් දෙන්න කියලා තමයි ඉතින් මං හිතාගෙන ඉන්නේ. ඒන්ට අද සම්බෝලේ දෙනවා. ඉතින් එක්කෙනෙක්ට තමයි වාසනාව තියෙන්නේ. අනිත් එක්කෙනාට ඉතින් බෑ. අනිත් එක්කෙනා බේරිලා. අවුලක් නැහැ. අද ෂොට් එක දෙනවා ඔක්කොමට. දෙන එක දෙනවා කිව්වත් දෙනවා ෆ්‍රෙන්ඩ්ස්. හද්ද ඉතින් මම තමයි මාද කරන්න යන්නේ. අද මම පාලි ගන්නවා ග්‍රෑනි ග්‍රෑන්ඩ්පාද පාලිගෙන තමයි අද මම පස්ස බලන්නේ. දැන් වරින් කුඹ කොවාගේ සද්දේ ඔක්කොම කොහෙන්ද එන්නේ? ආ වැට්ටුවේ නෑනේ. පොඩ්ඩක් බඩු ටිකක් වට්ටලා බලමු. එනවද කී? එන්නකො පුතේ උඹලා දෙන්නම. ඊළඟ ෂොට් එක දෙන එක දෙනවා. ඔයා එන්නේ නැහැ කිව්වොත් මට සැලෙන්නේ නැහැ. ඔයා ඵලයන් අරේට අනිත් එක ආවරේ ටග් ගාලා වාරේ මට වැඩ තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. ඔය ඉන්නේ පොර ටග් ලෙන්ඩ එන්න. ඔයා සද්දේ මං අඩු කරන්න තමයි ආවේ කොහොමවත්. ඔයාගේ සද්දේ වැඩි. ආරි ෆ්‍රෙන්ඩ්ස්. තමනාරි බඩු මුට්ටු ගන්න ඕනේ නේ වගේ නේ. මොකද්ද ගත්තේ? මොනවද ඕනේ? ඩක් ටේප් එක ඕනේ. ඩක් ටේප් එක මං කොහෙවත් දැක්කේ නැහැ. දැන් ඒක කොයිද තියෙන්නේ කියන්කෝ. අන්න ඒකයි ප්‍රශ්නේ. මේකේ දැන් බඩු මුට්ටු වෙනස් වෙලා මට වදේ අබ්බා. ඇත්තමයි. දැන් ඒක හොයන්න තාම වෙලාවක්. මේක මං තාම දැක්කේ නැහැ. ඩක් ටේප් එක කො? ඒක කොයිද තියෙන්නේ? ඒක තියෙනවා ඇත්තේ උඩ. මං හිතන විදියට. ආවෝ චුට්ටක් ඒක බලමු. මේ ඔක්කොම ගත්ත ඩක් ටේප් එක තිබ්බොත් එල ඒක තිබ්බා කියන මට පාන්න පුළුවන් වගේ තමයි. ඒතර ග්‍රෑනි ග්‍රෑන්ඩ්පාගෙන් වද යන්නේ මම බඩු මුට්ටු ටික දාමු ෂේප් එකේ. එතන මට ලේසි. අද ඒක තමයි අද කරන්න යන්නේ. ඕ නැගපාන්කෝ. හරි. පුදුම අර වගේ වෙන්නේ නැහැ කියන්නේ. අප්ඩේට් එකක් ආවේ එකත් හොඳයි ෆ්‍රෙන්ඩ්. එහෙනම් අද දාන්න පුළුවන්. ඵලයන් ආයෙත් කො ආරි ෆ්‍රෙන්ඩ්ස්. කො මේකත් පට ගාලා දාගන්න ඕනේ. මේකත් ඕම දැම්මා. ආයෙත් පැන්න. තාම ග්‍රැනි ඇරිලා නැහැ වගේ. හවුලක් නැහැ. අද කොහමර ගේම ගන්න. ආයෙත් පනිමු. ෂොටියක් දාගමු ෂේප් එකේ. ඕකත් දැම්මා. ආයෙත් යන්න තමයි තියෙන්නේ. තව බඩු මුට්ටු දෙකයි. ඒකත් එක්ක ඉවරයි. මේක ෂේප් එකේ දාගත්තා. ආයෙත් ගියා. මේක දාගත්තා. යන්න තමයි තියෙන්නේ. එතනින් යාට එච්චර. ඔක්කොම බඩු මුට්ටු ගත්තා. මේක ඕනේ මේක ඕනේ මේක ඕනේ. හරි. ඩක් ටේප් එක මන් තියනවා ඇති මං හිතන විදියට මේකේ. නැද්ද? හරි ෆ්‍රෙන්ඩ්ස්. එහෙනම් පයින්න පුළුවන් ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් වීඩියෝ එකට එකතු වෙලා ඉන්න ඉතින් අද ඉතින් මේ පැල්ල යනවා. ඉතින් අද ඉතින් ඔක්කොම ඉතින් උඩ තට්ටු විතරයි. ආයෙත් නම් පැත්ත පළාත යන්නේ ග්‍රැනීගේ පල්ලෑ උඩ පල්ලෑගෙද. දැන් තියෙන උඩම තමයි ඔක්කොම. අර මේකත් ෂේප් එකේ දාගමු. මේකත් දැම්මා. කොයිද බා යන්නේ? මේකත් දාගත්තා. වැඩේ කරන්න තමයි තියෙන්නේ. හරි. දව ඇරෙන්න. ඕට යන්න තියෙන ෂේප් එකේ ගිහිල්ලා වැඩේ කරන්න තමයි. මේක කරා කියන්නේ ගැම්මක් තමා කොල්ලෝ. හරිද? හරි ෆ්‍රෙන්ඩ්ස්. හොයන්න අඩු කරනවා ෆ්‍රෙන්ඩ්ස්.
ආරි හරියට හරි තව එකයි මේක දැම්මා තව එකක් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් අදිස්සිනා වැඩි වගේ කෝබා වරෙන්කෝ ආවේ නැද්ද හරි අද දෙනවා තිබ්බා ආරි ෆ්‍රෙන්ඩ්ස් සියමු පට් ගාලා ෂේප් එක ගියමු ටක් ගාලා යමු මේක දාගත්ත කියන්නේ අවුලා නෙමෙයි පොඩ්ඩක් ලැග්ගෙන ගණන් ගන්න එපා ෂේප් එක යමු මේකක් දාගත්තා ඒමෝ ෂේප් එක යනවා ඔගොල්ලෝ ගණන් ගන්න එපා ෆ්‍රෙන්ඩ්ස් ඒ පොඩ්ඩක් ඒම තමා ලැග්ගෙනා කියලා ඔයගොල්ලෝ අවුලක් කරගන්න එපා ෆ්‍රෙන්ඩ්ස් හරිද ෂේප් එක පට් ගාලා උඩ වැඩ තියෙන ඉඳා හරි ඈ කිව්වේ වෙනස් වෙලා කිව්වොත් වෙනස් වෙලා ෆ්‍රෙන්ඩ්ස් අන්න ඒකයි පොඩ්ඩක් වෙනස් වෙලා ටක් ගාලා පට් ගාලා ෂේප් එක කරගමු තව ටිකයි හරියට හරි මේක විසික් කරා ඔත්තන්ට පට් ගාලා ෂේප් එක කරගන්න ඕනේ වැඩ ටික මෙතන යන්නේ ඊට වඩා මේක ඇරියා ගියා හරි ෆ්‍රෙන්ඩ් මේකත් ගමු මේකත් දැම්මා යන්න තමයි තියෙන්නේ හරි ෆ්‍රෙන්ඩ්ස් මේක ගත්ත පෙන්නා තමයි ඔයගොල්ලෝ ලයික් කරන්න ෂෙයා කරන්න අනිත් යාළුවන්ට බලන්න සේව් කරලා තියාගන්න ඔයගොල්ලෝ නිතර බලන්න පුළුවන් ඉඳලා ඉතින් හෙලිකොප්ටර් ස්කේප් එකක් කරනවා ෆ්‍රෙන්ඩ්ස් එහෙනම් අපි ගියා කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අකමැති නම් ලයික් සබ්ස්ක්‍රයිබ් කරන්න යන්න එපා කැමති නම් ලයික් කරන්න අකමැති නම් ලයික් කරන්න යන්න එපා ෆ්‍රෙන්ඩ්ස් මම බල කරන්න ඔයගොල්ලෝ කැමති විදිහට දාගෙන සතුටු විදිහට කරගන්න එහෙනම් අපි ගියා දැන් ඉතින් වරෙන්කෝ ග්‍රෑන්ඩි ඔයගොල්ලන්ට දෙනවද දෙන එක දෙනවා අන්න සුන්දර කින්දර තමා පැල්ල යනවා ඔයයි මත ඔයාද ඉතින් බලාගෙන ඉන්න හරි එහෙනම් කොල්ලෝ අපි ගියා